කරදරකාර කුක්කා ආයෙත් ආවද? තව පොඩ්ඩයි. තවත් එන්න නම් අමාරුයි. හොඳයි වැඩේ හරි පැටියා. සුබ උදෑසනක් කෝසි. සුබ උදෑසනක් මැඩි. කොහොමද අලුත් කොලයකට? ඒ ගැන නම් අහන්න එපා. ඒක දැම්මේ මගේ හොඳට තමයි. ඒත් කසනවා. මගේ බෙල්ල කසනවානේ යන්නේ. ඕකත් ප්‍රශ්නයක්ද ටෙක්ස්? මට මේ ගෙදර අය ටොයිලට් එකේ වතුර බොන්න දෙන්නේ නැහනේ. ඒ තරම් පිරිසිදු වතුර ගොඩක් තිබිලත් බොන්න නොදෙන එක තමයි නියම දඬුවම. නෑද්ද? මෙන්න වැටත්. 3 දෙනෙක් ඉවරයි. හරි. ඊළඟ හැමදාම එකම දේ සිද්ධ වෙන්නේ. මේක හරි කරදරයක් වුණා. කවුරු හරි මෙයාලව නවත්තන්න ඕනේ. ඔයා හරි. අපි එකතු වෙලා යමු. මම අවධානය ගන්නම්. ඔයා ඒ ඇදලා යාලට ඕසි වෙන දවසක බලමුද? පුළුවන් නම් මගේ පාරෙන් බේරෙන්න. ඕ පත්තරේ නම් ගෙදරටම ඇවිල්ලා. ඔයා නම් සුපිරියෝසි. ඕක ඉවරද? ඔන්න ටෝස්ට් ලෑස්ති. මට එපා ටෝස්ට්. අම්මා ඒව පුච්චනවනේ. මොනාදානේ එහෙම වෙන්නේ නෑ. නෑ. ඔයා බේකන් කෑව ඇති. දැන් මේ සීරියල් කන්න. මේ තියෙන අර ලීකුඩු රස ජාති එක නේද? මේකේ අත්‍යවශ්‍ය විටමින් සහ ಖನಿජ 10ක් තියෙනවා. කලින් එකට වඩා හුඟක් හොඳයි. මං හිතන්නේ එහෙමයි. මේක ඇත්තටම හොඳයි. තව ටිකක් ඕනේද? අනේ මේ හොඳටම ඇති. මටත් එහෙමයි. වැටට කැඩුණු උළුවලට මගේ තනකොළ මැෂිමට
ඔබට ගමනක් යන්න වෙලාද? ඔබේ සුරතල් බලු පෙටිය බලාගන්න කෙනෙක් නැද්ද? සුරතලාගේ සැප පහසු ප්‍රශ්නයක්ද? සුරතලා ගෙන එන්න බ්ලූ ක්‍රීක්. සුරතලින් බලා ගැනීමේ සුවිශේෂී ස්ථානයක්. එයාට දවස් දෙකකින් එළියට එන්න දුන්නේ නැටි. දවස් දෙකකින්. ඊ අපිට හොඩ්ඩෝ කරත්තේ මගෑරුණා. ඊට කලින් දවසේ අයිස්ක්‍රීම් ලොරිය. මට චූම්පාන් ලොරිය මගෑරුණොත් නම් ඉඳලා වැඩක් නෑ මැඩි. ඉවසන්න ඕසි ඒක හැමදාටම නෙවෙයිනේ. ඉවසන්න දවස් දෙකක් නෙමැඩි. ඔයා දන්නවද ඒක අපේ කාලෙන් කොච්චර දිගද කියලා? මට බෑ ඕසි තාම දඬුවම ඉවර නෑ. හොඳයි හෙල්මට් හරි. දේශිමල් අම්මට දීලා පස්සේ සමව ගන්න. එතකොට හුළඟ හරි. එතකොට ඔයා ඕසේ ඔයා ලෑස්තිද? ඔය දෙන්න කොහෙද ගියේ කියලා කියනවද මට? ස්තුතියි ඔසි. මම ලියුම් බලන්නම්. ඔව් වෙන්න බෑ. අපි ජපානට යනවා ෂෝ. තරු 4 හෝටලයක නවතිනවා. අපි නිවාඩුවකටද යන්නේ? අපි යවන්න උසාකවල ජාත්‍යන්තර කාටුන් කතා සම්මේලනයට. ඒකෙදි තාරකා කුක්ක දිනුවොත් අපිට මේ වගේ ගමන් ගොඩක් යන්න පුළුවන්. ඇත්තමයි. මොකද දොරවන්නේ අච්චාරු පිපිඤ්ඤා? ඇයි මස්කූරා ඔයාට මොකද? ඔසි අපි ජපානයට යනවා. ජපානයට. ඔස්සිව ජපානයට ගෙනියන්න බෑ. මොකක්? මම දැන් එම්බසියට ගියා වීසා අරගෙන එන්න. එයාලා කියනවා ජපානයට යනකොට බල්ලෙක් ගෙනියනවනම් එයාව කූඩුවක දාලා අඩුම තරමේ සති 2-3ක්වත් තියාගන්න ඕනේ කියලා. හරි. අපිට පුළුවන් ඒව බලාගන්න කියලා කාට හරි. අයියෝ මාක්. එයා ළමයින්ට ආදරෙයි. කිත රවුල් කරන්නෙත් නෑ. එයාට කරණම් ගහන්නත් පුළුවන්. හරි ඒක ඇත්ත නෙවෙයි. හැබැයි එයා ඉගෙන ගනි. හෙලෝ මාක්. මාක්. හරියන්නේ නෑ. අපේ මිල්ඩ්‍රින් දැන් දකින් ගහමු. එයාව වැඩිය බලන්න ගියට එයා බෑ කියන එකක් නෑ. හරි. එක ප්‍රශ්නයක් තියෙනවා. අපි ආපහු එනකොට මෙයා පන පිටින් ඉන්න ඕන නේද? දැන් ඔබ එක් වී සිටින්නේ සුනක පාලක වැඩසටහනක් සමග. ඒ ප්‍රධාන අනුග්‍රහය බ්ලූ ක්‍රීක්. ඔබට ගමනක් යන්න වෙලාද? ඔබේ සුරතල් සුනකයව බලාගන්න කෙනෙක් නැද්ද? සුරතලාගේ සැප පහසුව ගැන ප්‍රශ්නයක්ද? ඉන්න ඒක වැඩි කරන්න. මම කිව්වේ වැඩි කරන්න. වහන්න කියලා නෙවෙයි. එන්න සුරතලා සමග බ්ලූ ක්‍රීක් වෙත. සුරතලින් බලා ගැනීමේ සුවිශේෂී ස්ථානයක්. ඇත්තම කිව්වොත් අපි මෙයාලට හරිම ආදරේ.
ඔබේ ළඟ සිටින්නේ ගෑනු බලකුක්ෙක් නම් ගෝල්ඩන් මොඩ්විස් වෙත යන්න. එයයි අපේ කාන්තා නවතන. දුවන්න. ඔහම ඉන්න. දුවන්න ඔසේ දුවන්න. මොනවද උනේ? කොහෙද මේ දුවන්නේ? ඒක දිග කතාවක්. බය වෙන්න එපා පැටියෝ. මාස ඉක්මනටම ගෙවිලා යයි. පිළිගන්නවා සාදරයෙන්. මේ මාටි මහත්තයලා වෙන්නේ නැති. මගේ නම රොබින්. අඳුරගන්න ලැබීම සතුටක්. එතකොට කවුද මේ? හොඳයි ඔයාලගේ ගෙදර ලොක්කගේ නම ඔසේ. මෙන්න මේකෝ යාට. මේකෝ යාට. සම්මා වෙන්න. මේක තමයි ඔසිව කොහෙර නවත්තන පළවෙනි ඔව් වතාව. ඊළඟ දෙයකට බය වෙන්න එපා. මට විශ්වාසයි යා මේ ඉන්න ගොඩාක් කැමති වෙයි කියලා. දැන් ඉන්න අපි ඇතුළට යමු. ඩොමිනික් අපේ කෝකිය ගන්නේ හොඳම දේවල් විතරයි. මෙවුවා රස වගේම කුණයි. මෙන්න කලබලන්න. ඔය ඇති. කොච්චර ගුණ වුණත් ඕව උසී කන්නේ. මම දැන් පෙන්වන්නම් කුමාල කාමරේ. අපි යමුද සම්බාහන කාමරයට. අපි මුළු ඇඟ වගේම වලිග සම්බාහනයත් කකුල් සම්බාහනයත් කරනවා. මේ ඔක්කොම දේවල් මෙයාලටද? මෙයාලා නිකන් සුරතල්ලු නෙවෙයි. මේ අපේ හොඳම යාළුවෝ. අපේ හොඳම යාළුවන්ට සලකන්න ඕනේ හොඳම විදිහකට. ඔයාට තනියම පොළොව බලාගන්න පුළුවන් නම් මාත් මෙතන නැවතිනවා. අපි මිනිස්සුන්ව තියාගන්නේ නෑ. එන්න. මේ සූසන් දැක්කද මේකට යන ගාන? මේක හොඳයි. ඔයාලගේ සුරතලගේ සැප පහසුට වඩා සල්ලි වටිනවා නම් මට පුළුවන් අඩු ගානට තියෙන තැන් කියන්න. හැබැයි පහසුකම් නෑ. තේරෙනවනේ ඉතින්. මොකද හිතන්නේ? කොතනින් දස්සන් කරන්නේ? එහෙනම් පවුල අයගෙන් සමුගත්තනේ. ආයෙ කාලෙකට ඒගොල්ලන්ව දකින්න ලැබෙන්නේ නෑ. ඩොමිනික් ඔය කුක්ක වරගෙන යන්න. හැමෝටම කතා කරන්න. දන්නවනේ කරන්න ඕන දේ. නිවාඩුව ඉවරයි. කට්ටියට මෙලියට බයිටයි කිව්වේ. පොඩ්ඩක් ඉන්න. මොකද්ද මේ වෙන්නේ? අනේ කවුරු හරි කියනවද මට මොකද්ද මේ වෙන්නේ කට කියලා? වහගෙන කුක්ක තමන්ගේ තැනට ගියොත් හොඳයි. බලාගෙන ඩොමිනික්. ඩොමිනික්. හැමෝටම එලියට එන්නයි කිව්වේ. විනෝද ගමන ඉවරයි. ඉක්මන් කරන්න. තම තමන්ගේ තැන්වලට යන්න.
මොකක්ද මේ තැන මේක හිරගයක්ද මට පෙන්නවා අලුතෙන් වගේ පිළිගන්නවා බ්ලූ ක්‍රීක් වලට ඇත්තම සුනක සිරගෙතරට ආන් හරි ඉක්මන් කරන්න ගේන්න ඉක්මනටම බඩු ටික ඉන්න මං එනවා ඒ කිලා මේක බලන්නකෝ ඇගේ පතේ හිරි අරගත්තාද තමුන් මෙතන කොච්චර දිව්වත් පනල යන්න ලැබෙන්න ගුරුත්ව කේන්ද්‍රය හරියට හොයාගන්න නම් මේක තියන්න ඕන ආනතිය කොහොමද? එන්න මගේ නම තමයි ග්‍රාන්ට් ආදිපාද ග්‍රාන්ට් තමුන් හොඳින් හැසිරුණොත් තමයි තමුන්ටත් හොඳින් සැලකිලි ලැබෙන්නේ තමුන්ට ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් දැන් තමයි වෙලාව හරි මං කතා කරන්නද හොඳයි මං වාඩිුනට කමන්න නැද්ද මේකයි මා මෙතට ගෙන වැරදීමකින් මගේ පවුලේ මව නැවැත්තුවේ සුක්කුක බෝගේ හෝටල එක ඒකත් එහෙමද අපයෝ නාන්න තටාක උණුසුම් කාමර අනේ මන්ද මාම හට ගෙනාවේ ඇයි කියලා වැරදිරි හිතන්න එපා ඔයාට කියන්න මං සැප පහසුවට පුරුදුණු කුක්කෙක් ඒක මට දැක්කම පේනවා හරි එහෙනම් ඩෙකර් අපි මේ අසරණයට උදව් කරන්න ඕනේ ස්තුති ඔයා හරිම හොඳයි මූුණ බැලුවම පේන ඔයා හරිම හොඳ කෙනෙ කියලා අපි ඉන්න උදව් කරන්න තමයි අනහෙනම් ඔයාට මගේ පවුලයට කතා කරන්න පුළුවන්ද එයාලගේ නම්බරේ මෙන්න මේකට යටින් ඇති ඒක නෙමෙයි මගේ නම ඔසි ඔයන්න සයන්න දීර්ඝ ස්පිල්ල හොඳයි දැන් මම තමුන්ගේ නම දන්නවනේ ආපහු ඒක මට අහන්න ඕනේ නෑ දැන් ඉඳලා තමුන් අංක 4යි 6යි 3 ගෙනියන්න ඒයි කටුකුක්කා මොකද කටුකුක්කා අඩන්නද යන්නේ කියන්නකෝ අඩන්නද යන්නේ ඕනොට්ටුව එල්වෙනෝට මෙයා ගෙතරයගේ නම කියලා අන්ඩයි කටයාගන්න මට එක උඩු පිරිල්ලක්වත් ඇහෙන්න බෑ ආගන්න 4යි 6යි 3 මේක ඇතුලේ මමයි ලොක්කා මට හැමදේම ඇහෙනවා හැමදේම පේනවා හැමදේම දන්නවා හැම ඉවක්ම දැනෙනවා ඉතින් කරදරයක් නැතුව ඉන්න ඕනේ නම් කිසිම වැරද්දක් වෙන්න බෑ කෝඩුවට යන්න මේක තමයි දැන් ඔයාගේ ගෙදර ඒයි ඒක මගේද කොක්කා හරි මට දැන් හොඳට පේනවා මට හොඳට පේනවා ඔයා නිදාගන්න කැමති නෑනේ නේද මම ඒක දන්නවා ඔයාට ගොඩක් ස්තුතියි ඒක නෙවෙයි ඔයාගේ නම මොකද්ද 4යි 6යි 3 නෑ මේ ඔසි මගේ නම ඔසි මම 6යි 4යි 2 ෆ්‍රාන්කි ඔයා කතා කරන කැමති කෙනෙක් වගේ මට පේනවා මටත් වැඩිපුර ටිකක් කතා කරන්න ඕනේ මාස 6ක් තිස්සේ මම මේ තනියමනේ ඉන්නේ අයියෝ ඉතින් ඔයාගේ කතාව මොකද්ද මට විස්තරය කියන්නකෝ ඔයා හොඳ පෙළවතක්ද දෙමු හොඳ ඔයා කැමති කෑම එතකොට කැමතිව සෙල්ලම කට වහගෙන නිදා ගන්න කට වහගෙන නිදා ගන්න ඔයා කොහෙන්ද ආවේ හරි ඔයාට ඕනෙම නම් මං කියන්නම්
හැබැයි මම මෙහි වැඩි කාලයක් ඉන්නේ නැහැ. මගේ පවුලේ අය මාසෙකින් ඇවිත් මාව අරන් යනවා. ඕ එයාලා මාවත් ගෙරියන්න ආවනේ. ඔයාලගේ පවුලේ කොච්චර කාලෙකින්ද එන්න තිබුණ රෑම්? මාසෙකින් ඒ කොච්චර කාලෙකට කලින්ද? අවුරුද්දකට විතර කලින්. එතකොට ඔයා රෝස් මටත් අවුරුද්ද. අහන්න මමත් ඔයාලා ගැන කනගාටු වෙනවා. ඒත් මට විශ්වාසයි මගේ පවුලේ අය මාසෙකින් එනවා කියලා. ඔයා ඕනි දෙයක් හිතලා හිත රවට්ට ගන්න. හැබැයි මේක දැනගන්න. මම නම් පැනලා යනවා. ඔයත් ඕන්න මාත් එක්ක එකතු වෙන්න. ලයිට් නිවලා දාන්න. සමාවෙන්න යාළුවා. හිතලා වැට්ටුවේ නෑනේ. මම නින්දෙන් පයින් ගන්නවා. හැබැයි නින්දේ ඇවිදින්නේ නෑ පයින් ගන්නවා. හැබැයි ඉතින් තව අවුලක් වෙන්නත් පුළුවන්. මම පොඩ්ඩක් ගොරවනවා. එලියට එන්න. කම්මැලියෝ ටික එලියට එන්න. එලියකට එන්න. කෙලින් ඉන්න බැරි අයට මගේ ළඟ බෙහෙත් තියෙනවා. අයනුන් අරින්න බන්නාව යයි දෙක මට ඒ කතාව ආයෙත් කියන්න ඉඩ තියන්න එපා. මොනවා හරි කියන්න හැදුවනම් ඒක වැදගත් විදියට කියන්න. ඒ ජෙස්ටර්. මේ ඕසි මගේ අලුත් යාළුවා. අනේ එයාට කතා කරන්නකෝ. මේ යාගේ පළවෙනි දවස. මේකයි වැඩේ. අලුත් අය ප්‍රශ්න ඇති කරනවනේ. ඔයා පරිස්සම් වෙන්න. කතා කරන්න තහනම්. දොර අරින්න. එන්නයි කිව්වේ හැමෝටම පොලිමේ. මං කියන දේ හොඳට අහගන්න. ඔයාට ඇඟපත මහන්සි කරවලා වැඩ කරන්න ඕනේ නම් මෙන්න මේක තමයි හොඳම තැන. මෙතන හැමෝටම කරන්න වෙන වෙනම රාජකාරි තියෙනවා. කවුරු හරි ඒව නොකොලොත් කරදර ඇති වෙනවා. මං හිතනවා ඒකට කැමති නැහැ කියලා. නෑ සර්. ඔයා මෙතන වැඩ කරන්න. මේ පටියේ නවතින්නේ නැහැ. වැඩ පටන් ගත්තාම දිගටම යනවා. අනිත් අය වගේ ඔයාටත් උනන්දුවෙන් වැඩ කරන්න වෙනවා. මාන්සියක් දැන්නුනොත් විවේක ගන්න පුළුවන්. හැබැයි පාටි කොයි වෙලේවත් නවතින්නේ නැහැ. ප්‍රශ්න තියෙනවද? එහෙනම් පටන් ගන්න. කිසිම දෙයකින් වැඩේ නතර කරන්න බෑ. මම මේක වෙන විදිය බලාගත්තා. දැන් ඔක්කොම හරි. බය වෙන්න එපා. මං වැඩේ ගාන්ට කරන්නම්. ඊළඟ මේ මොනවදනේ? මේවා තමයි හරියට තියෙන්නේ. හූස් කෑම. පූස් කෑම. ඒත් මේක හරිම අපිරි. අයි කෑමුල ප්‍රශ්නයක් 14යි 63. අපෝ නෑ. මං හරිම කැමතියි.
ඔයාගෙන් තියෙන කරදරේ මෙතන වෙන කිසිම දෙයකින් නෑ. කොහෙද යන්නේ ළමයා? මම ඔයාට ස්තුතියි. ඒක ලොකු උදව්වක්. මම ඔසි. එතකොට ඔයා මේක මතක තියාගන්න ඩොක් වචන පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඉතින් සද්ද නොකර කෑම කන්න. මේ වැඩේ කරන එක ලැජ්ජාවක් නෙවෙයි. හැමදාම උදේ අපි ග්‍රාන්ඩ්ගේ කාර්යාලයට ගිහින් මේ පොත අරගෙන ඇවිත් බෙදලා දෙනවා. ඒක සේවයක්. වැඩේ එච්චරයිද? ඇත්තමද? අනේ මට උදව් කරපු එක ලොකු දෙයක්. මේක මට හරියන විදිහේ වැඩක්. හැතියන්තන් සැනසෙල්ලේ වැඩක් කරගන්න පුළුවන්. ඒයි තාරකා වීරයා කියන්නේ පොතක්ද? ඔව්. මං හිතුවේ මේකට කැමති නෑ කියලා. එහෙම නෑ. මට ඕනේ හපන්න ලේසි විදිය පොතක්. මොකද මූණ එල්ලම්? මම දන්නවා තාම ගෙදර ගැන හිතනවා නේද? මම ඔයා වුණා නම් ඔය මිනිස්සු ගැන එච්චර බලාපොරොත්තු තියාගන්නේ නෑ. එයාලා නිකම් මිනිස්සු නෙමෙයි. එයාලා මගේ පවුල. එයාලා මට ආදරෙයි. අපෝයෝ ඒ හැමෝම ආදරෙයි. හැබැයි ඒ ආදරේ නැති වෙන දවසක් එනවා එතකොට. ඔයා එයාලා ගැන දන්නේ නෑ. එයාලා මාව අතාරින්නේ නෑ. කොයි වෙලාවක හරි එයාලා මාව අරන් යයි. මොනවද මේ වෙන්නේ? කවුද ඒ කොක්කා? එයාට කියන්නේ රේඩාර් කියලා. පරිස්සමින්. එයා හැමතිස්සෙම ඉන්නේ හැම දෙයක් ගැනම හොඳට අහගෙන. ඒ රේඩර් මොකද තත්ත්වය? මොකද තත්ත්වය? මොකද තත්ත්වය? ඇයි අනේ ඔයා හදේද ඉන්නේ? අද 6 වෙනි දවස. ඒකයි තත්ත්වය. 6 වෙනි දවස. අම්මා. වීටෝද එළියට එනවා. එයා තමයි නීති හදන්න. හැම දෙයක්ම තීරණය කරන්නේ. එයා තමයි කුක්කංක රජා. වීටෝ කියන්නේ ප්‍රශ්නයක්. එයාගෙන් ඈත් වෙලා ඉන්න බලන්න. මේ ලොක්කා අද 6 වෙනි දවස. අද 6 වෙනි දවස. තවාගෙන ඉන්න රේඩාර්. මගේ ඔළුවේ කැකුම වැඩි වෙනවා. ඔය හැමෝම වෙන තැනකට ගිහින් හිට ගන්න. එන්න වීටෝ. අපි යමු. එන්න. වෙන්න බෑ. මේ එයාද? මොකද්ද? මං හැවේ මෙයාද වීටෝ කියන්නේ. එයා නිකන් චූටි බල්ලෙක් නේ. මොකද? ආපහු කූඩුවට යන්න ඕනේද? වීටෝ. අපි දෙන්න ආපහු වෙලාවක හම්බ වෙමු ළඟදීම අන්න හරි. හොඳ කුක්කා. ඒ කුක්ක කවුද කියන්න දන්නවද? අලුතෙන් ආපු කුක්කෙක්නේ. තාම කිසි දෙයක් දන්නේ නැහැ. ඇවිල්ල සතියයි. හරිම දක්ෂයෙක්නේ. ඇවිත් සතියයි. දැන්රම ජනප්‍රිය වෙලා. ෆ්‍රංකි වැරද්ද කියනව නෙමෙයි. අපිට බැරිද මේ ඉනිමගේ ප්‍රශ්නෙට මුකුත් කරන්න? මං කියන්නේ ඒක ගැට ගන්න වගේ දෙයක්. ඈ ෆ්‍රංකි ඔයා දන්නවද ඩොක්? ෆ්‍රංකි එයා එක්කලා. එයා මෙතනින් පැනගත්තා. මං උදේ බලනකොට එයා කරන්නේ ලියා ගන්න රැට. මේ 15 වෙනි වතාව. මේ සැරේ කොහෙද හිටියේ? කුස්සියේ කුඩු බාල්දිය ඇතුලේ. ඇත්තමයි යන්නේ මම මේ සැරේ ළඟටම ගියා. ඒත් පොඩි තාක්ෂණික අවුලක් ආවනේ. ඔයාට හැමදාම වෙන්න තාක්ෂණික අවුලක්නේ.
දෙක ඉක්මන් කරලා මගේ කාර්යාලයට එන්න. දෙක මේ දැන්ම මගේ කාර්යාලයට එන්න. යාහූ! මම යන්න ඕ! දැන්න ගලියේ! දෙක දැම්ම මගේ පාලක කාර්යාලයට එන්න. ඒ ෆ්‍රොන්කි ඇයෝ කතාරිනි නැත්තේ මේක දැන් අපි හැමෝටම ලැජ්ජාවක් වෙලා. අතරින්න ඒක වෙන්න ඊට හොඳයි මං හුස්ම නොගෙන ඉන්නවා. මම එනකන් එළිය කෙනෙක් බලාගෙන ඉන්නවානේ මගේ උදව් අවශ්‍ය අන්ධ මිනිහෙක්. දන්නවද? මම යාගේ ඇස් දෙක. දන්නවද? මම යාගේ ඇස් දෙක. එයාගේ ඇස් දෙක ෆ්‍රොන්කි මග පෙන්වන කෙනෙක්ද? ඇත්තට? කොහොමද ඉතින් බල්ලිලා? මම ඔයාට පණිවිඩයක් ගෙනාවා. ඒක විටෝගෙන්. එයාට ඔන්න ඔයත් එක්ක කතා කරන්න. මාත් එක්ක? ඔව් ඔයත් එක්ක. ඇයි කියපු දේ පැහැදිලි නැද්ද? ඔයත් ගොළු වෙලාද? මෙන්න මේ තඩියා වගේ. මොකද ඔයා දගලන්නේ? ඔයාට නෙමෙයි එන්න කිව්වේ අලුත් කුක්කට. ඊළඟ ප්‍රශ්නයක් නෑ ලොක්කා. එයා ළඟ ලෙඩක් නෑ. මෙලමියා දන්නවද මෙතන ගැන? ඔයා ක්‍රීඩාවලට කැමතිද? එච්චරම නෑ. එහෙමද? ඒ තැඟපත්ත හොඳට තියෙනවනේ. මොනවද කරන්නේ? බොක්සින්ද? නෑ බොක්සින් බෑ මට නම් බෑ. ඒකත් එහෙමද? ආරංචි දුවන්න දක්ෂයි කියලා. ඒකයි තමුන්ට එන්න කිව්වේ. මේකයි මම නම් ඒකට ඒ තරම් දක්ෂ නෑ. එතකොට මගේ ගෝලයා බොරුද කිව්වේ? නෑ අනේ නෑ. එවනම් තමුන්ට බොරු කියනවද? මම මේ ඔයාට ඒක නම් මං කරන්නෙම නෑ. මේක මන් දන්නවා. ඉතින් මගේ කාලේ නාස්ති කරන එක නවත්තන්න. දුවන්න පුළුවන්ද? දුවන්න බැරිද? පුළුවන්. බෑ. අනේ මන් දන්නේ. කලබල බලමය හිමීට හුස්මක් ගන්න. මං කතා කළේ පොඩි වැඩකට. මට ඔයාගෙන් උදව්වක් ඕනේ. මට උදව් කරනවා දෝසී. මම පුළුවන්. එකක් දෙකක් තුනක් එච්චර ඕනෙත් නෑනේ. හැබැයි මට ප්‍රශ්නයක් වෙන දේවල් නම් බෑ. ප්‍රශ්නයක් ඇති වෙන්න ඒක ඇහුණද? මෙයා ඉන්නේ හිරේ. ඒ ප්‍රශ්න ඇති වෙන්න බෑ කියනවා. මාව එලෝ යවන්න පුළුවන්. නෑ මරන්න නෑ. ඔයව තියා වෙන කාවත් බෑ. ඒකද වැඩේ? මට කාව හරි මරන්න කියලාද කියන්නේ? නෑ. තමුන්ටම කරදරයක් කරගන්න කියලා. පණ යනකන් දුවන්න. මම විහිළුවක් කළේ. මම මෙයාට කැමති. ඒ වැඩේ හරි ලේසි. මේ මොකද්ද? තරග තියෙන තැන. හිරකාරයනුයි මුරකාරයෝ. එයාලගේ දක්ෂයෝය අපේ දක්ෂයෝ. මේ අපේ දුවන්ඩ ශූරිය. ෆ්ලෑෂ්. එය දුවන්නම ඉපදුණු කෙනෙකේ පහුගේ තරඟවල වැඩ පෙන්වේ නෑ. එය ගරිෂ්ඨානෙන් නැති වෙන. ඔයාට පුළුවන් උදව් කරන්න. ඔය දෙන්න අතර තරගයක් පවත්වනවා. ඒක විහිළුවක් නෙවෙයිද? හරි. තරගයක් වට දෙක තුනක වගේ. එක පුහුණුවක් ඇතිනේ. හිතන්න එක උදව්වක්. හොඳයි. අන්න අර්ගයි. මම ඔයාලට කිව්වනේ මේ කුක්කට මං කැමති. ඔසී මං ඔයාලට ඔසී කිව්වට කමක් නෑ. ඔයා දිගටම එහෙමනේ කිව්වේ? මං ඔයාලට වීටෝ කියන්නද? බෑ. හරි හැමෝම තැන්වලට යන්න. සරසෙක් ඔන්න තරගය ආරම්භුණා. ෆ්ලෑෂ් ඉදිරියෙන්. නමුත් ඔසී ළඟින්ම පැමිණෙනවා. නවකයාගේ උත්සාහය විශිෂ්ටයි. ඔසී ළඟ වුණා.
සූරයා ඔයාට පුළුවන් මේක දිනන්න ඇත්ත වශයෙන් උද්වේග කර තරංගයක් මෙහි නරඹන්නන් සිටියානම් ඔවුන් වලිග කකුල් අස්සේ ගසාගෙන ඉඳී මේ අලුත් කුක්කගේ වේගය ඉතාම හොඳයි දැන් අවසන් කොටසට පිවිසෙනවා මොකක්ද මේ වෙන්නේ මේක නම් විශ්වාස කරන්න තියා හිතා ගන්නවත් බෑ සූරයා ඔහුගේ තරඟ පිටියේදී සම්පූර්ණයෙන්ම පරාජය කරා ඉතින් ඔයා යන්න ෆ්ලෑෂ් ඇට මේ වෙලාවටම ආපහු තරඟෙ තියමු මං කිව්වේ නෑ ආයෙත් හම්බෙමු කියලා මං කිව්වේ නෑ හෙට හම්බෙමු කියලා මං කිව්වේ යන්න කියලා ෆ්ලෑෂ් ඉතින් ඔසි මගේ දුවන ශූරයන්ගේ අඩුවක් තියෙනවා කැමතිද දැනගන්න මොකද කියන්නේ කැමතිද දැනගන්න මං වෙනුවෙන් දුවන්න කැමතිද මොකද කිව්වේ මේ ඔයාට මගේ තාම මොකක් හරි උදව්වක් එහෙම ඕනේද නෑ මේක වෙන හැටි කියන්නම් මම ඔයාගේ උදව්ව ඉල්ලුවේ ඔයා ඒකත් කළා දැන් මම ඔයාට ණය ගැති මේක ඇවිත් යෝජනාවක් ඔයා මගේ හවුල්කාරයා මගේ සහායකයා ඔයා දිව්වොත් අපිට මුරකාරයන්ව පරද්දන්න පුළුවන් ඒකට උදව්වක් හැටියට මට පුළුවන් ඔයාට සැප පහසුවට ඉන්න සලස්සන්න මට හිතන්න වෙලාවක් දෙනවද හොඳයි ඔයා හොඳට හිතන්න අපිට හිතන්න ඕන තරම් වෙලාව තියෙනවා හොඳයි පැය 24ක්ම දෙන්නම් පැය 24ක් ඔව් පැය 24ක් ඒක මම කරන උදව්වක් ඔයා මටත් උදව්වක් කළානේ දැන් ඉතින් දෙන්න සමානයි හිතන්න දෙයක් නෑ එපා ඔය තරඟවලින් ප්‍රශ්න ඇති වෙනවා ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති වෙනවා ඒත් මන් දිව්වොත් මේ පූස්කෑම් වෙනුවට මෙතනින් හැමෝට මස් කන්න ලැබේ හරි එතකොට අතුරු පසත් ලැබෙනවද තමුන් හිතන්නේ වලිග හයි වෙන තැනින්ද අපිට විටෝ විශ්වාස කරන්න බෑ බලන්න කලින් සූරයට වන දේ එයා හරි ඔයා ස්වාධීන වෙන්න බලන්න මේ මං වගේ ඒක නෙමෙයි මගේ පණින සැරස්ම හරියටම හරි මොකද කියන්නේ එකතු වෙනවද නැද්ද ටික්ටොක් වෙලා වෙගිලිලා යන්නේ ළමයා හරි මම දැන් උත්තර දෙන්නම් වීටෝ ගරු කටයුතු වීටෝ මහත්තයා ඇත්තටම මට යෝජනාවට බෑ කියන්න වෙනවා ඒත් ඇත්තටම මට හරිම සතුටුයි ඉන්න ඒක අපි දෙන්නයි කතාව මේකයි මේ වගේ ශූරයෙක් වෙන්න මං සුදුසු නෑ ජනප්‍රියකම මාධ්‍යවල කරදරේ මේ දේවල් මට ගැලපෙන්නේ නෑ ඔයාට විශ්වාසද මම ඊයේත් කිව්වා තමුන්ට සැප ජීවිතයක් දෙන්න පුළුවන් ඒකේ අනිත් පැත්තත් පුළුවන් බෝලෙ ලිස්සල ගියානේ මොනාද මේ කරන්නේ 4යි 6යි 3 මං ඔයා හොයාගෙන ඇතර මට කතා කරන්න ඕනේ මොනවා ගැනද අර මේ වතුර මල් ගැන ඒක හරියට උනුවතුර එන්න ෑනේ මට විහිළු කරනවද 4යි 6යි 3 තමුන්ට මොන හරි ඕනද නැත්තං ආපහු මගේ කාලේ කාලා දාන්නද හදන්නේ හරි එහෙනම් තමුන් ෆ්ලෑෂෝ පැරැද්දුවා දැන් විටෝට ඕනේ තමුන් ඒ තැනට ගන්න ඒත් අපිට බෑ එහෙම දේවල් වලට ඉඩ දෙන්න මම හිතුව ඔයා තේරුම් ගනි කියලා මම කියන්නම් කරන්න ඕන දේ මං අහගෙන ඉන්නේ ඔයා තරගෙට දුවනවා හරි ෂෝක් මන් දැන මොකක් ඔයා දුවනවා ඔයා එයාගේ ශූරයා වෙනවා ඒත් ඇත්තටම ඔයා වැඩ කරන්නේ මට කොහොමද අනේ මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මේකයි ළමයා ඔයාට අපේ ශූරයා පරද්දන්න බෑ මම වැඩ බාරගත්තට පස්සේ එක තරගයකින්වත් අපි පැරදිලා නෑ දැන් ඒක එහෙම වෙන්නත් බෑ ඉන්න මම ඔයා වීටෝ වෙනුවෙන් දුවනවා හැබැයි හිතලම පරදිනවා මොකක් මොනවද මේ කියන්නේ මම තරගය අතහැරියොත් වීටෝ මාව කෑලි කෑලි වලට හපලා දායි අහන්න ඔයාගේ යෝජනාවට ස්තුතියි ඒත් මට කැමති වෙන්න බෑ ඒ ගැන සලකා බලන්නෙත් නැද්ද තව හොඳට ඒ ගැන හිතලා බලන්න තව කල් ගන්න මම කීයටවත් දුවන්නේ නෑ මගේ යෝජනාව හිතලා බැලුවද හරි හරි ඒක තමයි ගැලපුණම ප්‍රමාණය දැන් ඒක ආපහු අහන්න ඊළඟ ඇත්තටම මට හිතෙන්නේ මට දැන් බඩගිනි වගේ මස් කටුවක් තිබුණා නම් හොඳයි
දෙන්න මොනවද මෙතන කරන්නේ? මං හරි බාසයි වලවල් හරන්න. වලවල් හරලා ආපහු වහලා ආයි හරනවා නම් කිසි හේතුවක් නැතුව අන්න ඒකට මං හරි කැමති. හාරන්න කැමති වගේ. එහෙමනම් හාරන්න හම්බ වෙනකම්ම කටුවක් ඩයිනසෝර්ලාගේ. ස්තුතියි ෆ්‍රොන්කි. සුබ රාත්‍රියක්. ඒක සුළු දෙයක්නේ. සුබරා. දවල් වැඩමුරේ ඉවරයි. සාදරෙන් පිළිගන්නවා රෑ වැඩමුරේට. මේ වැඩෙන් පස්සේ මට තියෙන ඔයාලට කියලා තව වලක් හරගන්න. යාළුවනේ සමාවෙන්න මං නිසා ඔයාලටත් කරදර වෙනවට. මං දන්න ඔයාලා හිතන දේ. ඒත් මං පොරොන්දු වෙනවා මගේ පවුලේ ආපහුමාව ගන්නවා. ඔයාගේ පවුලේ අය 14යි 6යි 3 ඔයාව ආපහු ගන්න එනවා කිව්වේ කොච්චර කාලෙකින්ද? මාසෙකින්? හරියට හරි. එහෙනම් මේක අහගන්න. ඔයා ඔය කියන මාසේ මේ දැන් ඉවර වුණා. කවුරුවත්ම එන්නේ නැහැ ඔයාව එක්කගෙන යන්න. ඒක වෙන්න බෑ. මේකේ තියෙනක වැරදි. මෙතන වැරදීමක් වෙලා. මගේ පවුලේ අය මාව අමතක කරන්නේ නෑ. හරිම තරුණ බල්ලෙක්. ජීවිතේ හොඳම කාලේ. අපිට කවදාකවත් අමතක වෙන්නේ නෑ මේ ඔස්කාර්ව. ඔසී! ඉතින් මං කිව්වේ එහෙම නෙමෙයිද? එයා ඒ ලෙඩෙත් එක්ක ගොඩාක් සටන් කළා. දොස්තරලා එක්කත් සහයෝගයෙන් කටයුතු කළා. හොඳම දොස්තරලා ආවේ. ඒ ඔක්කොම වෙතන් වැලකි පිළට දාලා ඇති. ඇත්තටම එයා බල්ලෙක් විතරක්ම නෙමෙයි. එයා හැමෝටම හොඳ උදාහරණයක්. ඒත් කොහොමද ඒ ලෙඩේ හැදුනේ? ඒත් මේක නීත්‍යානුකූලයි. ඔයාගේ අස්සන් කරපු ලියුමට අනුව අපි කිසිම වගකීමක් දරන්න උවමනාවක් නැහැ. ඒක ඔයාට තේරෙන්නේ නැත්ද? මට වෙච්ච දේ ගැන ගොඩක් කනගාටුයි. මෙතන වැරද්දක් වෙලා තියෙනවා. මගේ හොඳ හිටු බල්ල මෙතන නවත්තලා ගියා. ඔයා මට මේක ආපහු දෙනවා. ලෑල්ලා හරියට කිසි විස්තරයක් කියන්නෙත් නැහැ. මේක විකාරයක් නේ. මට ඔයාට සැරයක් කිව්වනේ ඔයා මෙතන අස්සන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට කිසිම වගකීමක් දරන්න බෑ. හොයා දෙනවා. මං දුවන්නම්. මම දැනගත්තා මුලේ බෑදේ කියලා. ඒකනේ සමාවෙන්න ඕනේ. ඒක මගේ ජාතියේ හැටි. ටිකක් හේතුවක්කාරයි. ඒකට කමක් නෑ ළමයා. හිතේ තරහක් නෑ. අතීතේ කියන්නේ අතීතෙට. දාන්න බලන්න අත මෙහාට එන්න. ඉතින් මාව පහලට දාන්න එපා හවුල්කාරයා. අනික මතකනේ අපි හවුල්කාරයෝ. ඔයා දන්නවනේ කරන්න ඕන දේ. පරදිනවා. දිනනවා. ඔයා දුවන්නද යන්නේ? ඇත්තටම ඔයාට මොනවද වෙලා තියෙන්නේ? හරි කාටද දැන් ඔයා විරුද්ධ වෙන්නේ? ඔයා ග්‍රන්ඩෝ පැරද්දුවොත් දෙක ආපහු වල දාන්න මස් කටුවක් වෙන එකක් නෑ. මම ග්‍රන්ඩ් රවට්ටන්නේ නෑ. ඔයා විටෝ රැවට්ටුවොත් ඔයාගේ කටු කෑල්ලක්වත් ඉතුරු කරන්න එකක් නෑ. මං වීටෝ රවට්ටන්නෙත් නෑ. එතකොට මොකද්ද ඔයා කරන්න යන්නේ? මම මේ දෙන්නම රවට්ටන්න යන්නේ. ඔහෝ ඒ දෙන්නවමද? අනේ මන්නම් මේක බලගින්නේ නැහැ. මේ අහගන්න. මම පැනලා යන එක යනවාමයි. කැමති නම් එන්න මාත් එක්ක ඕසි. මාත් එක්ක යමුද මොකද? ඔයාට තේරෙන්නේ නැද්දානේ? ඉන්න ඔයාගේ හොඳයි කියලාද? ඔයා කියන එක හරි. මට පණ පිටින් මේ කරදරෙන් බේරෙන්න බෑ. මම කාව රැවට්ටුවත් මට මැරෙන්න වෙනවා. ඉතින් යාළුවනේ අපි පැනලා යන්නයි හදන්නේ. අන්න හරි. එහෙනම් අපි දැම්ම වැඩේට බහිමු. මොකද කියන්නේ? මගේ අලුත්ම සැලැස්ම තමයි මෙන්න. මට සැලැස්මක් තියෙනවා. කවුද මගේ සැලැස්ම අහන්න කැමති? ඒත් ඔයාලා මේ සැලැස්ම දැක්කේවත් නෑනේ. ඒක කැටබෝලයක් තියෙනවා. තව වියලි අයිස් මැෂින් එකක්. දෙකට එකයි. චෙස්ටර් අහන්න එපා. චෙස්ට් ඔයාලගේ විකාර වැඩවලට එන්නේ නෑ. ප්‍රශ්න ඇති කරගන්න එක හොඳ නෑ කියලා ඔයාට තේරෙන්නේ නැද්ද? ඔව්. ඩොක් හරි. ඒක වැඩක් නෑ. මම අවුරුදු ගාණක් එයාව කැමති කරගන්න බලනවා. එයා මේ ඇතුළේම ජීවත් වෙන්න පුරුදු වෙලා. එයා මෙහෙන් යන්න කැමැති. ඒත් හොඳයි. අහගන්න. මේකයි අපි කරන්න ඕනේ.
12යි 10යි. එයාලා 12ට එනවා. පටවන විනාඩි 10යි. 101 102 103 ඔයාට පුළුවන්. තා පොඩ්ඩයි. 104 105. ඔයාට තව පුහුණුවෙන් ඕනේ කිව්වනේ. කරදරයක් නැති කාමරයක් නිල්ලි ඔන්න එක. ඇඳන් උණු වතුර පිරිසුදු තුවා. එතකොට මම ඉල්ලපු අනිද්දේ මේක හරියන්නේ නැහැ. මේක වංග ගිරියක් වගේ. අපි කොහොම හරි කරලා මේකේ සැලැස්ම හොයාගන්න ඕනේ. මන් දන්නවා ඒක තියෙනද. ඒවා තියෙන පාලක කුටියේ. මොකක්? ග්‍රාන්ඩ්ගේ කන්තෝරුවේ? ඒත් අපි කොහොමද ඒව එතනින් අරගන්නේ? මෙහෙමයි. අපිට උදව් ගන්න කෙනෙක් ඉන්නවා. හැබැයි ඉතින් එයා කැමති කරවන්න ඕන. බය වෙන්න එපා. ඒක මම බලා ගන්නම්. වැඩේ මම කරන්නම්කෝ. බෑ දහස්සරයක් ඇව්වත් බෑ. ඔයාට තේරෙන්නේ නැද්ද? මම ඕකට සම්බන්ධ වෙන්නේ නෑ. දැන් මොකක්ද ඔයා කියන්නේ මම ඔයාට වඳින්න ඕනේද? අනේ මේක විතරක් කළා දෙන්න. ඔන්න ගස් මේක ඔයාට. නැවක නැකලා ගෙදර හොයාගෙන ඉන්න කතාවක්. සමහරෝ අතරමඟදී මුහුදට බිලි වෙනවා. එක පෑයකට යතුරු දෙන්න. අපි ග්‍රාන්ඩ්ගේ කන්තෝරුවට ගියා. ඒ සැලස් මරගත්ත යතුරු අපව හොයන්න දුන්නා. කාටවත් මෙසේකයක් හිතෙන්නේ නෑ. මේ උදව්වත් කරලා දෙන්නකෝ. එහෙමද හිතන්නේ? ග්‍රාන්ට් තමයි මෙතන හොඳම ඉවක් තියෙන්නේ. එක ලොම් ගහකින් එක අඩි සලකුණකින් වෙන සුවඳකින් එයා වෙච්ච දේ දැනගන්නවා. මාව ඉවරයක් කරලා දායි. ඔයා නම් කිසි කමකට නැති නාකි කුක්කෙක්. මට දැන් ඔයාට කියලා ඇති වෙලා. මේක මහ කරදරයක්. එපා මට ප්‍රශ්නයක් වෙයි. ඔයා හිතන්නේ එහෙම කරාම මං කැමති වෙයි කියලාද? ඔයාට වැරදිලා. ඇත්තද? මට ප්‍රශ්නයක් නෑ. තෙමෙන හැමදේම වේලෙනවා. එහෙනම් ඉතින් ටිකක් ගඳ ගහන වැඩක් කරන්න වෙනවා. ඒකෙන්වත් ඔයාගේ අවධානය ලැබෙන්නේ නේ. හොඳයි ඕක නවත්තන්න. මම උදව් කරන්නම්. මම ආපහු වෙනකොට වීදුරු එක පැල්ලමක් හරි තිබුණොත් මම ඊළඟට හදන්නේ ඔයාගේ ඇට සැකිල්ල. මං ගැන හිතලුවත් පරිස්සමෙන් කරන්න. ඩාන්ට හැම දෙයක් ගැනම හොඳට මතකයි. මේ කාමරේ තියෙන හැම කොලයක්ම හැම බඩුවක්ම හොඳට පිළිවෙලට තියලා තියෙන්නේ. ඔතෙන්ට වෙලා ඉන්න එපා. ඉක්මන් කරන්න. නැත්තම් අපි අහුවේ. මට අඳුරු ගුහාවේ ඉන්න බෑ. එතකොට එහෙමද ඔයා මෙතනට ආවේ?
හරි ඔයාට ආපහුවේ මුහුද දකින්න ලැබෙයි යාළුවා. මේ තියෙන්නේ මම හොයාගත්තා. මම සැලැස්ම හොයාගත්තා. අපි යමු. අපි කොහොමද යන්නේ මේක අස් කරන්න නැතුව? ඉක්මන් කරන්න. ඉක්මනට අපි මේක අස් කරමු. ඔන්න ලොක්කා වීදුරු වගේ බැද්දා. මම ඉතින් කිව්වොත් දෙයක් කරනවාමනේ. යන්නයි කිව්වේ. මොකද උනේ? කලබල වෙන්න එපා. අයියෝ දැන් මොකද කරන්නේ? අපි ඉවරයි. ඔයාට තට්ටු කරන්න බැරිද? මේක පුද්ගලික දන. මෙතන පුහුණු වීම වෙනවා. ඩක් එයා ගියා. දකුණට. ඔව් මට එක විශ්වාසයි. මං කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? හරි දකුණට නෙවෙයි. එතන ප්‍රශ්නයක් තියෙනවනේ මගේ ඇස් පේන්නේ නෑනේ. මොකක්ද කළේ? මම මොනවත් කළේ නෑ වැටුනේ යාමයි. ඒක හැමෝටම හොඳට පෙවුණා. ඇයි මෙතන ප්‍රශ්නයක්ද? තමුන්ගේ ගෝලයා මගේ ශූරයව වැට්ටුවා. ඒක ඇත්තද 4-6-3? මෙයා තමුන්ට තුවාල කරන්න හැදුවද? නෑ මල්ලිස්සුවා. මේ අහන්න වීටෝ අපිට තේරෙනවා ඔයාගේ මට්ටමේ ඉඳලා බලද්දී හැමතේම පැහැදිලි මදි කියලා. කොටයි. ඕ වීටෝ. ඔයා දන්නවනේ පරදින්න වෙනවා කියලා නේද? එතකොට ගිය සැරේ වගේම කලබලයකුත් කරයි. ගිය සැරේ වගේම ඔයාට ගුහාවට යන්නත් වෙයි. අපේ කොල්ලා ඔයාගේ කුක්කාව ඉබ්බෙක් කරා. ඒක මට හොඳටම විශ්වාසයි. මම කැමතියි මේ තරඟේ තවත් උද්‍යෝගිමත් කරන්න. කොහොමද ඒක කරන්නේ? අපි දිනුවොත් හොඳ කෑම ඕනේ අපිට මස්සෙන්.
අපිට ආපහු ටීවී බලන්න පහසුකම් සපයා දෙන්න ඕනේ. මාසයක් යනකම් කවුරුවත් ගුහාවට දාන්න බෑ. නෑ ඉන්න. හොඳයි. හැබැයි පැරදුනොත් වැඩමුර දෙකයි රෑටත් වැඩ. කෑමට පූස් කෑමම තමයි. කවදාවත් ටීවී බලන්නත් බෑ. ටිකක් ඉන්න. සංසුන්ගෙන්න මේ අහන්න. මෙතන කරච්චල් අඩු කරගන්න. තමුන්ගේ ජීවිතේ තීරණය වෙන්නේ මේ තරගෙත් එක්ක. කැමතිද වැඩේට? ඉවරයි. සුබ සන්දෑවක් කුක්කනී. සුනකයිනි අද අපට අමතක නොවන දිනයක්. දන්නවනේ අද තමයි අපේ දෛවය වෙනස් වෙන්නේ. මේ සතවර්ෂයේ මහා දාවන තරගය අදයි. කොහොමද චෙස්? අපේ සබු ගන්න දාවේ? මාව බදා ගන්නකො මිත්‍රයා. අපි එන සබු ගන්න. පැත්තකට වෙන්න. හොඳයි. එතකොට ඔයාලා මේ මෝඩ වැඩේ කරන්නද යන්නේ? ඔව් චෙස්ට. ඔයාට ප්‍රශ්න ඇති වෙනවට අකමැති නම් ඔය අයින් වෙන එක හොඳයි. ප්‍රශ්න? ඔයාලා පැනලා ගියාම මොකද වෙන්නේ? සද්ද අඩු කරන්න. ඔයා හිතන්නේ ඔයාලා මෙතනින් පැනලා ගියාම හැමදේම විසඳෙයි කියලාද? එතකොට ග්‍රාන්ඩ් මොනවා කරයිද? මෙතන ඉන්න හැමෝගෙම යා පලිගනී. දැනටමත් ඒවා කරනවනේ. ඒක ඇහෙනවද? ඒ හැම කෙනෙම කැප කරන්නේ මොනවද කියලා හිතලා බලන්න. හැම කුක්කෙබ්බ කවද ඉඳලා දනුන් ගැන හිතන්නේ නැත්තේ? ඔයා තමුන්ගේ වැඩක් බලාගෙන පාඩු වෙන්න කෙනෙක්ද? ඉතින් ඔයා එන්නේ නැත්තම් කරදර නොකර යන්න. නෑ, ඔයාලට පැනලා යන්න බෑ. ඔයාගේ සද්ද අඩු කරනවද? ඔයාලට තේරෙන්නේ නෑ. ඔයාලට බෑ. ඔයාලට හිතන්න. අන්න හරි ඩොක්. මට කනගාටුයි ජෙස්ට. ඒත් අපි මෙතන අවදානමක් ගන්නෙ. අපි පැනලා යන එක කාටවත් නවත්තන්න බෑ. ප්‍රශ්නයක් තියෙනවා ෆ්‍රැන්කි. පැනලා යන එක ගැන. මට එක කරන්න බෑ වගේ. මොකක්? මෙන්න මගේ ගාන. හරි. ඔසීට එකට 10ක් ගෙවනවා. තව කවුරු හරි ඔට්ටු අල්ලනවද? කට වහගන්න. මේක තරගයක්. මේ තරු තෝරන ටීවී වැඩසටහනක් නෙවෙයි. තමයි මේක දිරන්නේ. මොකද්ද ප්‍රශ්නේ? බය හිතුණාද? සැලස්ම ගැන ප්‍රශ්නයක්ද? සැලස්ම නම් වෙන්න බෑ. ඒක හොඳ සැලස්මක්. ඔයානේ හැදුවේ. සැලස්ම අමතක කරන්න. චෙස්ට කියන දේ ඇත්ත නම් මම එයාලා වෙනුවෙන් දිනන්න උත්සාහ කළොත් හොඳයි. ඇත්තමද? එතකොට ඔයා ඔය කතා කරන්නේ වීටෝ ගැන? එතකොට ලෝබෝ ගැන? මතකද ඔයාට ඒ දෙන්න ඔයාට තරගයට සහභාගී වෙන්න කියලා ගොඩක් වද දුන්නේ ඇටි? මම දන්නවා. ඒත් එතකොට අනිත් අය එයාලට මා විශ්වාසයි. මට පුළුවන් බේරගන්න එයාලා හැමෝගෙම ජීවිත. මගේ ජීවිතේ සුබ වෙන්න ඕනි. ඩොක්ගේ ජීවිතේ සුබ වෙන්න ඕනි. තේරුම් ගන්නකෝ. හොඳයි. අපි ඡන්දයක් තියමු. වැඩි ඡන්දෙට කැමැත්ත දෙමු. ප්‍රේක්ෂකයන් නොසන්සුන් වෙලා. දැන් ආරම්භක වේලාව පහුවෙලා විනාඩි 10ක් ගියා. මුළු ක්‍රීඩාගාරයෙන් පැහැෙන හඬ තමයි කොහෙද ඔසී? කම්මැලි කුක්කුරන රාජකාරී ගැන අවධානයෙන් ඉන්න. කොහෙද මේ අලු කුක්කා? කවුද ඒක දැම්මේ? යන්න ගිහින් ඒ කුක්කව මෙතනට ගේන්න. කණෙන් හරි ඇදගෙන එන්න. ඔන්න පැමිණෙනවා අපගේ අභියෝගකරු. හිරකරුවන්ගේ බලාපොරොත්තුව. පාලකයන්ගේ හිසරදය. සීඝ්‍රකාමී බලු දුම්රිය. රාත්‍රී 25ක් කරති නිදි උදය. ඔහුට හැකි වේවිද පෙරලියක් කරන්නට? අපරාජිත සූරයා නම් කිසිදු බියක් පෙන්වන්නේ නැහැ. මෙතරම් කියවුණු තරගයක් මම දැකලම නැහැ. ශූරයාට නොසිතූ අභියෝගයක් එල්ල වෙන හැඩයි. ශූරයා
ස්ථීරෝම ඉදිරියට යනවා. ඒ වගේ මොහොතී උපරිමයෙන් වේගයෙන් දුවනවා. ඔයා ලෝව නිසා යාළුව පරදින එක පේන්නේ නෑ නේද? ලොංගුලියා. ඔතන්ටලා බලන් ඉන්නේ මේක හරි ගස්සන්න. එයාව හොයන්න එයාගේ යාළුවන් ඔයාවයි මේක හැම අස්සකම හොයන්න. එයාලා දොරවල් අහලා අපට එළියට යන්න බෑ. ඔය දොරවල් අරින්න දැන්ම. කාටවත් හිතාගන්න බෑ සිද්ධ වුණ දේ. ඔසීට මොකද වුනේ? ඔසී කොහෙද ගියේ? හැමෝම Taman ඉන්න තැන ඉන්න. එයාලා මෙතන නෑ ලොක්කා. අපි දිගටම හොයන්න. එන්න ඉක්මන් කරන්න. අපිට යන්න තියෙන තව පොඩ්ඩ දුර. ඉතින් දඟලන්න නැතුව ඉන්නකෝ. ඔයා හිතනවාද අපි ආව දාලා යයි කියලා? අපිට පස්සේ කතා කරමු. කරන්න ඕනේ පොතේ හැටියට පෙනුමක් කසා පෙට්ටියට පනින්න. දැක්කල වැඩේ. මේ අහන්න අපිට තඩුවන් දෙන්න ඒ චෙස්ටට යන්න දෙන්න එයාව ගෙනනිච්ච අපි ඇත්ත මට එනම් කියන්න චෙස්ටවා කොයිදන්න කැමති. ගුහාවෙත අනිත් අයක එලියේද. හැබැයි පාවා දෙන්නන්ට මෙයාලා කැමති වෙයි කියලා මං හිතන්න. චෙස්ට මොනවද මෙයා කියන්නේ. ඒකට තමයි මම කාම්බරේටාවේ ඔයාලට අනතුරුවන්ක වන්න. ඒත් මම කිවේද ඇහුවද ග්‍රාන්ට් එයාගේ කන්තෝරේ තිබුණු තෙල් පැල්ලම දැකලා අපි එතෙන්ට ආව බව දැනගෙන. ජෙස්ට ඇයි එහෙම කළේ? කරන්න දෙයක් නෑ. එයා මගේ තියෙන කකුල් දෙකත් කඩනවා කිව්වා. මට ඕන උනේ ප්‍රශ්න නැතුව මෙහෙ ඉන්න. හිතේ සැනසෙල්ල ඉන්න.
මට සමාවෙන්න. ඔයාට සමාවෙන්න හරි මං කරන්න ඔයා කකුල් දෙක කල්ල දාන වැඩේ ඒ ඔහොම එන්න ලොක්ක ඔයා ගැන බලාගන්නන් කිව්වා. ලොක් අතාරියම මං එයා ගැන බලාගන්නම්. එහෙම් බෑ මට මුලින්ම ඕනේ. කොල්ල ගැන මට දුකයි ඇතරම කොල්ල හරි නිර්පීතයි තව මොනවත් ඕනෙද සර්? නෑ ස්තුතියි ඩෙක. ඔයා දැන් යන්න. මට ඇගේ හිරියර ගන්න ඕනේ. වයසක හාදයා කිව්වට මං විශ්වාස කළේ නෑ මං හිතුවා. එයා කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා. ඒ වුණාට අපි හැමෝටම සැඟවුණු පැත්තක් තියෙනවා. අනිත් එක ඉතින් අපි සිද්ධ වෙච්ච වැරදි අමතක කරලා ඉක්මනට යන්න ඕනේ. පරිස්සම් වුණොත් හොඳයි. සමාවෙන්න. ඕක අතාරින්න ළමයා. තත්ත්වය තව නරක කරගන්න එපා. හෙලවෙන්න එපා. මේකට කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? මං කිව්වේ හෙලවෙන්න එපා කියලා. අපි ආපහු කරලා බලමුද? මම කැමති නෑ ඇතුළට එනවට. ඔතන ඉන්න ඩෙක. මොනවත් කරන්න එපා. මේ අහන්න. මේක හොඳින් විසඳගමු. අපි මේව අමතක කරලා දාමු. මොනවද ඔයාට ඕනේ? විටෝගේ කරදර ඉවර කරන්නද යාළුවෝ නිදහස් කරන්නද? මට ඔයාට කියලා කරගන්න එකම එක දෙයයි තියෙන්නේ. අල්ලගන්න. ඔතෙන්ට වෙලා බලාගෙන ඉන්නේ. කට්ටිය ගෙන්නන්න. ඒකට මේ වෙන්නේ. මොනවද කරන්න ඔය ඩොමිනික්? මේ අන්තිම එක කුක්කෙක්වත් නෑනේ. එහෙනම් අපි මේක වහලා දාලා පිට වෙලා යමු. එක දෙක මාව ඇහෙනවද? ඇහෙනවද? මම නෑ ඉතින් මම කවුද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. හැමෝම තරග පිටියට දාවනේ. ඉතින් මට කියන්න ඕනේ මං කරපු දේ ගැන මං දුක් වෙන්නේ නෑ. මම ආපහු ඒක කරනවා. මං ආපහු ඒක කරනවා. නිදහස ලැබෙනකන් කරනවා. ඔයාලා මාත් එක්ක තරහා අපි තරග දිනුවේ නැති නිසානේ. කොහොමටත් අපිට තරග දිනන්න වෙන්නේ නැහැ. තරග දිනුම තීරණය කරලා තිබුණේ. අනේ ඇයි මට ඒක ගැන අහන්න නොලැබුණේ හැබැයි ග්‍රන්ට් තරගවලදී හොර කෙරුවේ නැතත් අපි දිනන්නේ නැහැ. මොකද එයාලා දිනලා හිටියේ. එයාලට පුළුවන් වුණා ඔයාලා නිදහස හිටපු අය කියන එක අමතක කරන්න. මට ඒක අමතක නෑ. මම කාගේවත් චූරෙක් නෙවෙයි. මම 4යි 6යි 3ත් නෙවෙයි. මගේ නම තමයි ඔසි. එතකොට ඔයාලට අමතක වුණාද ඔයාලා කවුද කියලා? ඔයාලා කොහෙන්ද ගෙනාවේ කියලා? මම ඒක මතක් කරගන්න උදව් කරන්නම්. සුග? ඔයාගේ නම ඒකද? ඔයාගේ නම සුගද? ඒක ප්‍රශ්නයක්ද උක්කා කිව්වා හරි දැන් මේ බැම්ම කඩන්න වෙලාව හරි
සුරක්ෂිතයි කියලා හිතුවේ. අපි මෙතනින් පැනගමු ඉක්මනට. කූබේගේ අතුර ඔතනට වෙලා ඉන්න නැතුව මොනවා හරි ඉක්මනට කරන්න. නවත්තන්න. හැමදේම මමද කරන්න ඕනි. සූදානම්ද? ඉලක්කය. වෙදින්න. නෑ එපා. මේ හන්ද ඔය බෝල පස්සේ යන්න එපා. බෝල අමතක කරන්න. ඔන්න වැඩි ලොක්කා ඔයා ඒක හොඳට කෙරුවා. දෙන්න වැඩි වැරදි වගේ. කොහෙද මාව එකගෙන යන්නේ ඩොමිනික්? ස්තුතියි යාළුවා. ඒයි. බලන්නකෝ වැඩේ. අන්තිමේදී විප්ලවය පටන් ගත්තා. ඔතනට වෙලා ඉන්න එපා. එළියට එන්න. එන්නකෝ. මට ඔයාගේ උදව් ඕනේ. එන්න. අපිට මෙතනටලා ඉන්න බෑ. හොඳයි 4යි 6යි 3. අපි කොතන්ද අන්තිමට නැවතුනේ? ඔහම ඉන්න. ඔයාට මගෙන් එහාට යන්න බෑ. පොඩි හදිසියක් පස්සේ දෙන්න. මොනවත් කියන්න තියෙනවද? ඉලක්කේ වැරදුනා නේද? එහෙමද ඔයා හිතාගෙන ඉන්නේ?
හොඳයි දැන් ප්‍රශ්න ඉවරයිනේ. ඉතින් දැන්වත් අපි මෙතනින් යමු. මේ කවුද ඔයා අපේ චෙස්ටර් එහෙම දැක්කද? ඒත් මං කරමු. අපේ වාහනේ යනවා. ඒ වීටෝ ඔයාලා එන්නේ නැද්ද? එනවා ළමයා. ඊට කලින් ඉවර කරන්න වැඩක් තියෙනවා. මේ මට කතා කරන්න සුගර් කියලා. මෙන්න ඔයාගේ මුහුද ඩොක්. මේක දැක්කද? ලස්සන බල්ලෙක් දැකලා පුරුදුයි වගේ. මට පේන හැටිද මන් දන්නේ මට නම් පේන්නේ එච්චර ලස්සනක් එයාගේ. ඇයි ඩොක්? අර දැක්කද අතන? මං ඔයා නැතුව හරිම පාළුවෙන් හිටියේ. කොහෙද ඔයා ගියේ? මං ඔයාව හැමතැනම හෙව්වා. ඔයා දන්නවද මේ ළඟකදී වෙච්ච වැඩක්? මම මීටර් දෙකක් විතර උස රැල්ලක පාවුනානේ. ඔයා හිටියේ නම් ඒකට හරිම ආස වෙයි. හැබැයි ඉතින් අපි දෙන්න ඊට පස්සේ මගේ දැන් මට තේරෙනවා ඔයා කතා නොකරන හේතුව. මට ඔයා නැතුව බෑනේ. ඉතින් අර තියෙන්නේ ඔයාගේ ගෙදර. මොකද බලන් ඉන්නේ? ෆ්‍රාන්කි. මොකද්ද මේ උනේ? දැන් ඉතින් බය වෙලා හරියන්නේ නැහනේ. අනික ඔයා වගේ බල්ලෙක්. ඒත් එයා වෙන කුක්කෙක් කරන්න. එහෙම වෙන්නත් ඕනේ. එයා අන්දයිනේ. එයාට වෙන කුක්කෙක් ඇද්දි මාව අම්මතකත් ඇති දැන්. වෙන්න බෑ. කාටවත් ඔයාව අමතක වෙන්නේ නැහැ. ඔයාව පිස්සු බල්ලෙක් වගේ මතක තියෙනවනේ. අපි ටිකක් ඇවිදලෙමු. ගැබි ඔයා හරි ලස්සන ඇති. ඇයි මොකද ප්‍රශ්නේ? කවුද ඔය? ටිකක් ඉන්න. ඒ සුවඳ ඒ අතිසද්දේ වෙන්න බෑ. ෆ්‍රොන්කි? දැන් නම් ඉතින් එයා ආයෙත් පැනලා යන්න හිතන එකක් නෑ වගේ නේද? ඉතින් අර පැත්තේ මගේ ගෙදර තියෙන්නේ. එතකොට ඔයා දැන් ඔයා මොකද කරන්නේ? ඒක තාම හිතලා නැහැ. හැබැයි මාව එළියට ගත්තට ස්තුතියි. එළියේ මොන තරම් සුන්දරයිද කියලා මට අමතක වෙලායි තිබුණේ. ඔයාට විශ්වාසද ප්‍රශ්නයක් නැති වෙයි කියලා? අපෝයෝ මම වයසක බල්ලෙක්. මං දන්නවා ජීවත් වෙන්න හැටි. මට තනියම පුළුවන්. ස්තුතියි යෝසි. යන්නම් යාළුවා. යන්නම්. මෙන්න ඔයාගේ කෑම එක. පොල ඔයාගේ පාන්. ඔසි ඔයා ඉන්නවා. කොහෙද යන්නේ?
අපෝ බෑ. තව බල්ලෙක් බෑ. තව බල්ලෙක් නම් බෑ. ඔයා කියන්න සූසන්. නෑ ඒක නම් බෑ. මම දිහා ඔහොම බලන්න එපා. ඒක හරියන වැඩක් නෙවෙයි. එයාට මෙහෙ ඉන්න දෙන්න බෑ. එච්චරයි. නැතෑනියල් රොබින්සන් හට වසර 20ක සිරදඬුවමක් නියම වූයේ සත්ව හිංසාව, වංචාව සිදු කිරීමේ යන චෝදනාවලට වැරදිකරු වීමත් සමගයි. ඔහුගේ හිංසාවට ලක් වූ සියලුම සුනකයන් ඔවුන්ගේ නිවාසවලට නැවතත් යොමු කර තිබෙනවා. එහෙනම් මං ගියා. ඒක නරකම නෑ නේද? බටර් ටෝස් නම් හරිම රසයි. මොකද්ද වෙන්නේ? ඒ මොකද්ද? කරදරකාර අමුතො දෙන්නෙක්. ඉතින් කොහොමද කාලෙකට පස්සේ ඔය තනියම පත්තර ගෙනියන්න ආවද? ඔයාට දෙකක්ම දෙන්නම්. ඉතින් ඔයාට බෙහෙතෙන් විදලද තියෙන්නේ? ආකුක්කෝ.